අද කස්ටමර්ස්ලා එක්කෙනෙක් විතරමයි ආවේ. අද කියෝ නිපාතේ ලියනවා නම් වා ලියන්න පුළුවන්. කියෝවා කස්ටමර් ඔක්යාකු සම. එක්කෙනෙක් කියලා කියද්දි ඔක්යාකු සමගා හිතෝරි. එක්කෙනෙක් හිතෝරි. එක්කෙනෙක් විතරමයි කියලා කියද්දි මෙන්න මේ ග්‍රැමර් එක මේක N3 level එකේ තමයි හම්බ වෙන්නේ. මම පාවිච්චි කරනවා දාකේශිකා. දාකේශිකා කියලා කියන්නේ විතරමයි. හිතෝරි දාකේශිකා කියලා කියන්නේ එක්කෙනෙක් විතරමයි. ආවේ දැන් මෙතන තියෙන ග්‍රැමර් එක තමයි දාකේශිකා එක අපි අදහස ලියන්නේ එහෙම නැත්නම් කියන්නේ නැති අර්ථයෙන්. එතකොට එනවා කියලා කියන්නේ ක්‍රියාපදයේ කරුනේ. බලන්න ඒක වර්ණ නැගෙන විදිය. ආවා කියලා කියන්නේ කිමස්තානේ. දැන් අපි මෙතන ආවේ කියලා කිමස්තා නෙවෙයි ලියන්න ඕනේ. දාකේශිකා එක අදහස අවසන් කරන්නේ නැති අර්ථයෙන් නිසා එන්න ඕනේ මෙතන කිමසෙන් දෙෂ්ටා. හරි? ඒතර හිතෝරි දාකේශිකා කිමසෙන් දෙෂ්ටා. ඕක තමයි දාකේශිකා වල ග්‍රැමර් එක. දැන් ඔයාලට මතක නම් 4 level එක කරද්දී අපිට හම්බ වෙනවා ශිකා කියන ග්‍රැමර් එක. ශිකා. 5 level එකේදී අපිට හම්බ වෙනවා දාකේ කියන ග්‍රැමර් එක. දැන් අපිට 3 level එකේදී හම්බ වෙනවා දාකේශිකා කියන ග්‍රැමර් එක. ඔයාලා උත්සාහ කරන්න මේ අදහසම ශිකා භාවිතා කරලා ලියන්න කියන්න සහ දාකේ කියන එක භාවිතා කරලා ලියන්න. එතකොට දාකේශිකා කියන එක භාවිතා වෙන්නේ ශිකා භාවිතා වෙන විදිහටම තමයි. මොකද ශිකා වලදීත් අපි අදහස අවසන් කරන්නේ නැති අර්ථය. ඒතර ශිකා වලයි දාකේශිකා වලයි වෙනස ශිකා කියන්නේ විතරක් දාකේශිකා කියන එක තවත් අවධාරණයෙන් කියනවා විතරක්ම කියලා. හරි? ඒක තමයි වෙන්නේ. කියෝවා ඔක්යාකු සමග හිතෝරි දාකේශිකා කිමසෙන් දෙෂ්ටා.